ඉතා ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ කුඩා ගමක අන්දරේ කියා කපටි විහිළුකාර මිනිසෙක් ජීවත් වුණා. ඔහුගේ දක්ෂකම් හා විහිළු තහළු ගැන මුළු ලංකාවම දැනගෙන සිටියා. දිනක් කන්ද උඩරට රජතුමාට අන්දරේගේ මේ දක්ෂකම ගැන ආරංචි වෙලා ඔහුව රාජකීය මාලිගාවට කැඳවුවා. උඩඟුකමින් වගේම කුතුහලයෙන් පාලනය ගෙන ගිය රජතුමාව හමු වෙන්න සූදානමින් අන්දරේ ඒ අලංකාර මාලිගාවට පැමිණියා. රජතුමා අන්දරේගේ බුද්ධිය පරීක්ෂා කරන්න එක වචනයක්වත් කතා නොකර මාලිගාවේ හැමෝම හිනස්සන්න කියලා ඔහුට අණකලා. අන්දරේ වචන නැතුව කරපු විහිළු කොච්චර විනෝදජනකද කිව්වොත් ඒ දැඩි ගතිය ඇති රජතුමාටත් බඩ අල්ලගෙන hina ගියා. සතුටටපත් වුණු රජතුමා අන්දරේට රන්කාසි තෑගි දීලා ඔහුව රාජකීය කවටයා විහිළුකාරයා බවට පත් කළා. එදා ඉඳන් මාලිගාව hinaවෙන් පිරුණා. අන්දරේ ළඟ ඉන්න හැම වෙලාවකම එතින සතුට පිරීලා තිබුණා. රාජකීයයන් අතරේ ජීවත් වුණත් අන්දරේ Tamanගේ ගම අමතක කළේ නැහැ. ඔහු නිතරම ආපහු ගමට ගිහින් ගමේ අයව හිනැස්සුවා. රජතුමා නිතරම මෙහිම කිව්වා. රත්තරන් තියෙන රාජධානියකට වඩා හිනාව තියෙන රාජධානියක් පොහොසත්. අන්දරේ අපිට ඒ දෙකම දුන්නා. තම බුද්ධිය හිනාවටත් ඒ හිනාව පුරාවෘත්තයකටත් පෙරලපු කවටයා විදිහට අන්දරේගේ නම අදටන් ජීවත් වෙනවා.